ඔබේම මනස ඔබට විරුද්ධවම ගොතපු භයානක උගුලක ඔබ හිර වෙලා කියලා දැනෙනවද? අධික සිතුවිලි කියන මේ සිරගෙන් මිදෙන්න, මනසේ අඳුරතම රටා බින්දින්න පුරාණ බෞද්ධ දර්ශනයේ සහ නවීන විද්‍යාවේ සැඟවුණු රහස් අපි දැන් හෙළිදරව් කරන්න යන්නේ. මේක සිතුවිලි එක්ක කරන සටනක් නෙමෙයි. ඒ වෙනුවට ඒක තේරුම් අරගෙන ජය ගන්න යන ගමනක්. අපි මුලින්ම බලමු මේ අධික සිතුවිලි චක්‍රය කියන සතුරා කවුද කියලා. ඊළඟට ඒකට බලය දෙන මනසේ අඳුරු උගුල් හෙළිදරව් කරනවා. ඊට පස්සේ නිදහස් වීමේ රහස සහ ඒ නිදහස දිනා ගන්න ඕන කරන මෙවලම් අපි කතා කරනවා. අවසානයේට ඉදිරි මාවත. ඒ කියන්නේ සැබෑ මානසික නිදහසට යන පාර මොකද්ද කියලාත් අපි පැහැදිලි කරනවා. හරි. පළමු පියවර තමයි අපි අපිවම හිර කරගන්නා මේ සිරගය හඳුනා ගැනීම. මේ අධික සිතුවිලි සහ කාංසාව කියන නිමක් නැති චක්‍රය. ඇතරම අපි කොහොමද මේ උගුල අපි වෙනුවෙන්ම හදාගන්නේ? මේකට කියන්නේ රුමිනේෂන් කියලා. ඒක හරියට මඩගොහරුවක එරෙනවා වගේ වැඩක්. අපි එකම ශ්‍රිනාත්මක සිතුවිල්ලක එකම සිදුවීමක නැවත නැවතත් ගිලෙනවා, හේතු හොයනවා, ප්‍රතිඵල ගැන දුක් වෙනවා. ඒත් කවදාවත් විසඳුමකට එන්නේ නැහැ. මේක ප්‍රයෝජනවත් මිනිගිචිරීමක් නෙවෙයි, මේක මානසිකව එකම තැන පල්වෙන එකක්. මේ දෙකේ වෙනස බලන්න. රුමිනේෂන් අපිව අතීතේ හිර කරලා අපින්ම අහනවා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා. ඒකෙන් දැනෙන්නෙම බලාපොරොත්තු සුන්වීමක් විතරයි. හැබැයි රිෆ්ලෙක්ෂන් ඒ කියන්නේ නියම මෙනෙහි කිරීම අපිව අනාගතයට තල්ලු කරලා අහනවා මට මේන් ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලා. එකක් සිරගයක් අනෙක නිදහසට දොරක්. තෝරා ගැනීම අපේ අතේ. ඒත් ඇත්තටම මේ චක්‍රයට බලය දෙන්නේ මොකක්ද? මොනෝද අපේම මනසේ සැඟවිලා තියෙන මේ අඳුරු රටා. අපි දැන් ඒ අඳුරට එබිකම් කරලා බලමු. දැන් අපි කතා කරන්නේ මනසේ සැඟවුණු නිර්මාණකරුවන් ගැන. මනෝවිද්‍යාවේ කොග්නිටිව් ඩිස්ටෝර්ෂන්ස් කියන ඒත් අපි මනසේ උගුල් කියලා හඳුන්වන මේ දේවල් තමයි අපේ කාංක්ෂාව පිටුපස්සේ ඉන්න නියම වරදකරුවන්. පළවෙනි උගුල සියල්ල හෝ කිසිවක් නැත. මේක ලෝකයේ දිහා කළු සහ සුදු විදිහට විතරක් බලන භයානක මානසික උගුලක්. යථාර්ථයේ තියෙන අලු පැහැති කිසිම ඉඩක් මේකෙදී අපිට පේන්නෙම නැහැ. මෙන්න බලන්න මේ උගුල ක්‍රියාත්මක වෙන හැටි. මම විභාගයේ ෆේල් වුණා. ඒ කියන්නේ මම මූඩෙක්. ඉතින් මම මේක අතහරිනවා. බලන්න එක මේක අසාර්ථක වීමකින් Tamanටම අසාර්ථක කියන ලේබලය අලවගෙන සම්පූර්ණ ගමනම අතහැරලා දානවා. මේ උගුල කොයිතරම්නම් බලවත්ද කියලා හිතන්න. දෙවනි උගුල කැටස්ට්‍රොෆයිසිං. මේක මීකුහරයක් දැකලා ඒකෙන් මකරයක් එළියට එයි කියලා බය වෙනවම බි වැඩක්. පොඩිම පොඩි වැරද්දක් වුණත් අපේ මනස ඒක ලෝක විනාශයක් දක්වා අරගෙන යනවා. උදාහරණයක් විදිහට මම වැරදි කොන්ට්‍රැක්ට් එකක් යවුවා. මට අනිවාර්යෙන්ම මගේ රස්සාව නැති වෙයි. පොඩි වැරද්දක් මනස ඇතුලේ ලෝක විනාශයක් බවට පත් කරගන්නවා. මේක හුරුපුරුදු හැඟීමක් නේද? මේ උගුල් ජාලය මීටත් වඩා පැතිරිලා තියෙනවා. එක වැරදක් නිසා මට හැමදාම වරදිනවා කියලා හිතන අදිසාමාන්‍යකරණය මම පරාජිතයෙක් කියලා Tamanටම කියාගන්න ලේබල් කිරීම අනිත් අයගේ හිත කියවනවා වගේ හිතන මයින්ඩ් රීඩින් සහ අනාගතය ගැන අනාවැකි කියන ෆෝචුන් ටෙලිං මේ හැම එකක්ම යථාර්ථය විකෘති කරන අපේම මනසේ කෙටිමං විතරයි. ඉතින් මේ සංකීර්ණ උගුල් ජාලයෙන් ගැලවීමේ රහස මොකද්ද? පුදුමයකට වගේ ඒක තියෙන්නේ ඊටාම සරල මූලධර්මයක් තේරුම් ගැනීම තුර. ඒ තමයි අපේ සිතුවිලි හැඟීම් සහ හැසිරීම අතර තියෙන නොබිඳිය හැකි දාම සම්බන්ධය. මේ චක්‍රය දිහා බලන්න. හැමදේම පටන් ගන්න එකම එක ඍණාත්මක සිතුවිල්ලකින්. හිතන්න මට මේක කරන්න බෑ. ඒ සිතුවිල්ල නිසා අපිට බයක්, ලැජ්ජාවක් වගේ හැඟීමක් එනවා. ඒ හැඟීම් නිසා අපි ඒ වැඩේ මග හරිනවා. අපි ඒක මග හැරියම අපේ මුල් සිතුවිල්ල මට මේක කරන්න බෑ කියන එක තවත් ශක්තිමත් වෙනවා. මේක තමයි ඒ විෂම චක්‍රය. එසේනම් නියම රහස මේකයි. බලය තියෙන්නේ සිතුවිලි නවත්වන එකේ නෙවෙයි. ඒක කරන්න බෑ. බලය තියෙන්නේ ඒ සිතුවිලි දිහා කෙලින් බලලා ඒවට අභියෝග කරලා ඒවයි හැඩය වෙනස් කරන එකේ. පාලනය නැවත අතට ගන්න මාර්ගය. ඒක තමයි. හරි. න්‍යාය ඇති. දැන් අපි බලමු මේ මානසික උගුල් බින්දින්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික ආයුධ මොනවාද කියලා. මේවා මනසේ පාලනය නැවත අතට ගන්න උදව් වෙලා ප්‍රබල මෙවලම් කට්ටලයක්. පළවෙනි ආයුධය කනස්සලු වන කාලයක් වෙන් කර ගැනීම. දවස පුරාම කරදරවලට මනස පාලනය කරන්න දෙනව වෙනුවට දවසකට 20ක් ඒ වෙනුවෙන්ම වෙන් කරන්න. වෙන වෙලාවක කනස්සල්ලක් ආවොත් ඒක හඳුනාගෙන මම මේ ගැන මගේ වරි ටයිම් එකේදී හිතනවා කියලා ඒක කල් දාන්න. ඇත්තටක වෙන්නේ කනස්සල්ලට වෙලාවක් දීමෙන් ඒක පාලනය කරන්න පුළුවන් දෙයක් බවට අපි මොළයට උගන්වනවා. දෙවෙනි ක්‍රමය සිතුවිලි එක්ක විවාද කිරීම.
ඔළුව ඇතුලේ දුවනේ භයානක සිතුවිල්ල කොලයක ලියන්න. ඊට පස්සේ රහස් පරීක්ෂකෙක් වගේ හොයන්න. මේ සිතුවිල්ල ඇත්ත වෙන්න තියෙන සාක්ෂි මොනවද? බොරු වෙන්න තියෙන සාක්ෂි මොනවද? ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනව වෙනුවට අහන්න වඩා ඇත්ත වෙන්න පුරන් කතාව මොකක්ද? එතකොට පිට සැබෑ චිත්‍රය පේන්න ගන්නවා. ඊළඟට හිතන එක නවත්තලා පොඩි ලයක් හරි කරන්න. අපි ඕනවට වඩා හිතා එන්නකොට අපේ මනස අඩපණ වෙනවා. ඒකට කියන්නේ ඇනලයිසිස් පැරලයිසිස් කියලා. ඒ යුගලෙන් මිදෙන්න තියෙන හොඳම දේ කොච්චර පොඩි වුණත් එක පියවරක් ඉස්සරහට තියෙන එක. විද්‍යාවට අනුව ඒ එක පියවරකින් මොලේ සතුට හෝමෝනයක් වන ඩොපමයින් නිදහස් වෙනවා. හතරවෙනි ක්‍රමය මේක අවුරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ දර්ශනයේ රහසක්. අද නවීන විද්‍යාවෙන් තහවුරු කරපු දෙයක්. ඒ තමයි සිහියෙන් හුස්ම ගැනීම. වෙන කිසිම දෙයක් නෙවෙයි. තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය ගැන විතරක් අවධානය යොමු කිරීමෙන් වියරු වැටුණු ස්නායු පද්ධතියක් ක්ෂණිකයෙන් සංසුන් කරන්න පුළුවන් වෙනවා. අපි දැන් මේ ගමනේ අවසන් ඒ වගේම වැදගත්ම කාරණයකට එනවා. ඒ තමයි මේ ආයුධ විතරක් ප්‍රමාණවත් නොවන අවස්ථා හඳුනා ගැනීම. මතක තියාගන්න නියම ප්‍රතිකාර මගින් මොලේ වයරින් පවා වෙනස් කරන්න පුළුවන් බව විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඉතින් අධික සිතුවිලි දෛනික ජීවිතයට බාධාවක් නම් සම්බන්ධතාවයට බලපානවා නම් එහෙමත් නැත්නම් ශාරීරික රෝග ලක්ෂණ මතු කරනවා නම් ඒ වෘත්තීය උපකාර පතන්න වෙලාව. උදව් ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි. ඒක Taman වෙනුවෙන් ගන්න ශක්තිමත්ම පියවරක්. අවසාන වශයෙන් මේක මතක තියාගන්න. මනස කියන්නේ සිරගයක් වෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක නිදහස්සේ ඉන්න පුරුවන් තැනක් බවට පත් කරගන්න සම්පූර්ණ බලය අපිට තියෙනවා. ඉතින් මේ ගමනේ පළමු පියවර අදම තියන්න. අද ඉඳන් අභියෝග කරන්න පුළුවන් එකව එක සිතුවිලි රටාවක් හඳුනා ගන්න. ඒක මොකක්ද? ඔබේ අත්දැකීම්, ඔබේ ජයග්‍රහණ පහලින් කමෙන්ට් කරලා අපිත් එක්ක බෙදා ගන්න. නිදහසට යන මාවත පටන් ගන්නේ හරියටම මෙතනින්.